මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මම මේ ඔයාලට පෙන්නන්නේ ඩේලියා මව් ශාකයක්. මේ මව් ශාකේ මල් පිපිලා දැන් මේ ගහ විසුතු තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගහ මැරෙන වගේ තමයි තියෙන්නේ. මේ ඩේලියා කන්දේ මේ අංකුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අංකුර වලින් මට මේ ලොකු මානවා බලාපොරොත්තු වෙන්න බෑ. ඒක හින්දා දැන් මම මේ අතු කිකිලි කඩලා මේ පැල කරගන්න තමයි හදන්නේ. මම මේ අතු කපන්නේ මේ කිකිල ගාවෙන් පොඩ්ඩක් අත තද කරලා මේ වගේ ගලව ගන්නවා. ගලවගෙන මම මේ වගේ කොමානිකා ජෙල් භාජනයක දාගන්නවා. මේ වගේ ටිකක් ලොකු කිකිලි තමයි ගලවන්නේ. ඉතින් අත තද කරලා පොඩ්ඩක් ගලවලා ගන්න ඕන මේක. කපන්න නම් එපා. කැපුවොත් නම් මේ පැල කරගන්න ටිකක් අමාරුයි. ගත්ත ඩේලියත්තේ මුලකුත් තියෙනවා. දැන් මේක වැලි වල තමයි අපි ඉඳන්නේ. මං හදාගත්ත මේ කොමානික ජෙල් එක දැන් මේ පෝච්චි වලට දානවා මම. හොඳ පැලවෙන්නේ. දැන් මං ඉඳන් හදන්නේ ඩේලියා අලේකින් පැලවෙච්ච පැලයක් තමයි මේ අලේ පැලවෙලයි තියෙන්නේ. ඒකට මං ඉතින් මේ ඩේලියා මීට මාසෙකට පෙර සිටවගත්ත ඩේලියා අතු කෑල්ලක් පැලවලා දැන් ඒක තමයි බඳුන් ගත කරන්න හදන්නේ. මං ඒ සඳහා තෝරගන්නේ සිමීති මල් පෝච්චියක්. එහි සිදුව ආවන වෙන කොන්ක්‍රීට් කැබලි දෙකක් මම තියාගන්නවා. ඊට පස්සේ මම වියලිච්ච ගොමයි කොම්පොස්ට් පසුවේ තමයි කවලම් කරන්නේ. මේ සඳහා මම කෙසෙගෙඩි වේලුණු කොටසුයි තේකොළ මණ්ඩි විතරක් කටු කවලම් කළා දානවා යට අඩියට. පසුයි ගොමයි කවලමේ දානවා. දැන් මම පැල කරගත්ත මේ ඩේලියා මුල් අල්ලලා අතු කෑල්ලට මම මේක තමයි පැල කරගන්නේ. මේ ඔයාලට පේන්නේ මගේ ඩේලියා මව් ශාකේ අල වලින් පැලවෙච්ච පැල තුනක්. මේ මව් ශාකේ මැරිලා ගිහිල්ලා. දැන් මම ඒකට කාබනික ගොම පොහොර දානවා. මාව සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෝ ඉන්නවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.